පුතේ අයිබෝවන් අද ලෑස්ති වෙන්නේ අපි පෘෂ්ටික ආතතිය පාඩම හා සම්බන්ධ වෙන ඔයාලට ගෲප් එකේ දාපු ටියුට් එකේ ප්‍රශ්න සෙට් එකක් සාකච්ඡා කරන්න. ඉතින් මම වැඩි වෙලා ගන්න නැතුව වැඩේ පටන් ගන්නම් පුතේ. ඔයාලට අවශ්‍ය ප්‍රශ්න විතරක් මේ වීඩියෝ එකෙන් බලලා ඒ විස්තරේ ලබා ගන්න. එහෙනම් මම ගන්නවා ටියුට් එකේ මම පටන් ගන්න යන්නේ පුතේ. අංක 2 බහුවර්ණයෙන් අංක 2 බහුවර්ණයේ අහනවා උෂ්ණත්වයත් එක්ක පෘෂ්ටික ආතතිය විචලනය වෙන්නේ කොහොමද කියලා. පුතේ මම ලේසි උදාහරණයක් දෙන්න. ඒතකොට උදාහරණේ ලේසි වෙනකොට ඔයාලට උත්තරේ කොහොමද හිතා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට මම ගන්නම් තාර. ওই පාරට තාර දාන්න තියෙද්දි පුතේ අපි දැකලා තියෙනවා තාර ওই වලක් වගේ හදලා අයිනක බැරල් එක රත් කරනවා. රත් කරාට පස්සේ තමයි අරකට දාලා ඉවර වෙලා හොඳට පාර දිගේ තාර ටික වක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි තාර බැරල් එකේ තියෙද්දි ටිකක් ඝන ස්වභාවයට අනුරූප වෙච්ච ද්‍රවයක් උක්කු සෑහෙන උක්කු ද්‍රවයක් තමයි තියෙන්නේ. තාර රත් කරන්න මොකද වෙන්නේ? ඒ ඝන ස්වභාවය නැති වෙලා යනවා. හෙවත් අංශු අතර තියෙන බන්ධන දුබල වෙනවා. හෙවත් අපි මෙතෙන්දි කතා කරන හැටියට පෘෂ්ටික ආතති බල දුර්වල වෙනවා. එහෙනම් පෘෂ්ටික ආතතිය දුර්වල අගයක් බවට පත් වෙනවා උෂ්ණත්වයත් එක්ක. ඒ අනුව පුතේ උෂ්ණත්වයත් එක්ක සිද්ධ වෙන දේ තමයි ඉතා ශීඝ්‍රයෙන් හරි ඉතාමත් ශීඝ්‍රයෙන් පෘෂ්ටික ආතතිය කියන කෙනා හරි පටස් ගාලා අඩු වෙලා එක උෂ්ණත්වයක් එනවා පෘෂ්ටික ආතතිය ශුන්‍යයක් බවට පත් වෙන. එහෙනම් ඔන්න ඔය හැඩේ තියෙන ප්‍රස්ථාරයක් හැටියට අපිට හතරවෙනි උත්තරේ තියෙනවා. ඒ ප්‍රස්ථාරය තෝරගත්තා නම් අපි මේ වැඩේ සාර්ථක කරගත්තා වෙනවා. හරි දැන් අපි යමු එහෙනම් ඊළඟ වැඩේට. ඊළඟ ගාන තමයි පුතේ මම තෝරගත්ත මෙතන තියෙනවා තෙල් බිඳුවක පෘෂ්ටික ශක්තිය U වේලු මෙවැනි බිඳු සරසම ද්‍රව බිඳු 1000ක් බවට පත් කළ විට සම්පූර්ණ පෘෂ්ටික ශක්තිය වන්නේ කොච්චරක්ද කියලා අහනවා. හරි. කියන්නේ තෙල් බිඳුවක්. හරි. අපි දන්නවා පෘෂ්ටික ශක්තිය ලියන්න පුළුවන් සමීකරණය තමයි E = TA. හරි. වතාවක් සිම්පල් n කියනවා පුතේ. සිම්පල් n ව හඳුන්වනවා වාතය සමග ස්පර්ශ වන පෘෂ්ඨ ගණන කියලා. හරි. එතකොට මෙතන එහෙම ලියන්න හේතුව තමයි පුතේ අපි ප්‍රධානව ඉගෙන ගත්ත බුබුලු වර්ග දෙකක් තියෙන එකක් ද්‍රව බුබුලක් අනිත් එක සබන් බුබුලක්. ওই දෙක තමයි හේතුව. හරි. එතකොට ඒ කියන්නේ පෘෂ්ඨ වර්ග ඵලය. දැන් මොකද්ද කියන්නේ? අපි ගාව තියෙනවලු එක සිම්පල් අපි හිතමු කැපිටල් R කියලා අරය. කැපිටල් R වන අරයක් ඇති තියෙනවලු. අපි ගාව මොකක්ද පුතේ? අපි ගාව තියෙනවලු ද්‍රව බුබුලක්. ද්‍රව බුබුලක් ගත්තාම මම අඳ ගන්නම් කැපිටල් R කියලා. මේකේ පරිමාව තමයි පුතේ 3න් 4ක් පයි කැපිටල් R ඝනය. එතකොට මේකේ පෘෂ්ඨ වර්ග ඵලයක් තියෙනවා මොකද්ද 4ක් පයි කැපිටල් R වර්ගය. හරිනේ. දැන් එහෙනම් මෙන්න මෙයාගේ මෙන්න මේ ශක්තිය අපිට දීලා තියෙනවා කොච්චරක් කියලාද U කියලා. හරිනේ. මෙයාලා කරන්නේ මේ බුබුල අරගෙන සිම්පල් R කියලා අරයක් තියෙන බුබුලු 1000ක් හදනවාලු. හරි. එතකොට මේකේ මුළු ශක්තිය වෙන්නේ මම E' කියලා ගන්නම්කෝ. E' වෙන්නේ එකක ශක්තිය වාගේ ඒවා කීයද පුතේ 1000ක් වෙන්න එපා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එකක ශක්තිය U උනේ මෙන්න මේ R තියෙද්දි 4යි පයි R වර්ගයක් තියෙද්දි. එහෙනම් අපි බලාගත්තා නම් හරි සිම්පල් R කියන්නේ කොච්චරක්ද කියලා. ඒක හොයාගන්න මට පුළුවන්. බුබුලු 1000ක් හදනවා. හදන එකේ පරිමාව 3න් 4ක් පයි R ඝනය සිම්පල් R ඝනය. හරි. එතකොට හැදෙන බුබුලු ගාන කියන්නේ මෙතන හැදෙන බුබුලු ගානෙන් එන මුළු පරිමාව කියන්නේ මෙන්න මෙයා. 3න් 4ක් පයි කැපිටල් R ඝනය. දැන් පුතේ මේකට මේක සුළු වෙනවනේ. එතකොට මං සිම්පල් R උක්ත කරගත්තොත් මෙතනින් එනවා කැපිටල් R බෙදීම මෙතන තියෙන 10 3 වෙනි බලයක්. එහෙනම් 10ක් වෙනවා. වුනේ. එතකොට පුතේ සිම්පල් R කියන්නේ R ගෙන් 10න් පංගුවයි නම් මට එනවා චූටි බුබුලක වර්ගඵලය. හරි. මේ තියෙන පරිමා සමාන කරලා. පරිමා සලකා. හරි. දැන් මං වර්ගඵලය සැලකුවොත් එහෙම චූටි බුබුලක E' කියලා ගමුකෝ. වර්ගඵලය එනවා 4යි පයි හරි සිම්පල් R වර්ගයේ හෙවත් R බෙදීම 10 වර්ගයක්. දැන් මට පුළුවන් වැඩේ පටස් ගාලා ගොඩ දාන්න. මොකද්ද? දැන් මට පුළුවන් මෙන්න මෙයාට උත්තරයක් දාගන්න. මොකද්ද? E = T පුතේ. හරි. මෙතනින් තියෙනවා A' වතාවක් 1000ක්.
ඔවුනේ. එහෙනම් t වතාවක් පුතේ මට පේන 4pi r වර්ග 4pi r වර්ග කියන්නේ a. ඔවුනේ. හරි. බෙදීම කීයක් තියනවද? 100ක් තියෙනවා. වතාවක් මෙතනින් 1000ක් තියෙනවා. අනේ පුතේ මම දැක්කා ta කියන්නේ මොකක්ද? u කියලා. ta කියන්නේ කොච්චරක්ද? u කියලා. එහෙනම් ta කියන්නේ u නම් ta කියන්නේ u නම් මෙතනින් එනවා 10ක් u කියලා ශක්තියක්. ඔවුනේ. එහෙනම් ඔක්කොම සතු ශක්තිය 10ක් u පිළිතුර අංක අපිට 3 විදිහට හම්බ වෙනවා මේකේ 4 වෙනි බහුවර්ණය සඳහා. අපි යමු 5 වෙනි බහුවර්ණයට. මම වැදගත් බහුවර්ණ මතක් කරන්නේ. හරිනේ. මම යනවා 5 වෙනි බහුවර්ණයට. හරි. 5 වෙනි බහුවර්ණයට ගියාම බලමු මොනවද අහලා තියෙන්නේ කියලා පුතේ. අපිට තියෙනවා සිහින් රබර් තන්තුවක් සිම්පල් F නම් අන්වායාම ඇදි බලයකට යත් කළ විට සෙන්ටිමීටර් 1කින් දික්වේලු. නොහැදි අවස්ථාවේදී මෙම තන්තුවේ අරය කැපිටල් R සෙන්ටිමීටර් වන වෘත්තාකාර පුඩුවක් සාදන ලදීලු. මෙම පුඩුව සවම් පටලයක් මත තබා පුඩුව තුල ඇති පටලය බිඳමූ විට පුඩුවේ අරය R ධන x සෙන්ටිමීටර් බවට පත්වේලු. පටලයේ පෘෂ්ඨික ආතතිය දෙනු ලබන්නේ. අපිට මතකයි අර්ධ වෘත්තාකාර පුඩුවක ඇතිවන බලය සඳහා ප්‍රකාශනයක් ලිව්වා. මොකද F සමානයි මට මතකයි දෙපැත්තට බල දාලා හරි ඔයාලා ඉගෙන ගත්ත එකේ මෙන්න මෙහෙම අර්ධ වෘත්තාකාරයක් හදලා මේ පැත්තට F දැම්මා මේ පැත්තට F දැම්මා මෙතනින් t වතාවක් 2r කියලා ගත්තා. ඔව්නේ. එතකොට පෘෂ්ඨ දෙකක් යට තියෙනවා උඩ තියෙනවා කියලා අපි ලියාගත්ත පුතේ. මට මතකයි. හරි. ද්‍රව පෘෂ්ඨයක් මතට දැම්මා නම් එක පැත්තයි තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඔව්නේ. හරි. එහෙනම් පෘෂ්ඨ ගාණෙන් ගුණ කරන්න ඕන කියලා ඉගෙන ගත්තා. බල සමතුලිතතාවයෙන් තමයි හැදුවේ. හරි. දැන් ඒකට අදාළව අපි මෙතනින් මේක ගණනය කරගන්න ඕනේ. සිහි කල්පනාවෙන්. බලමු. සිහින් රබර් තන්තුවක් F නම් අන්නායම ඇදි බලයකට යටත් කළ විට සෙන්ටිමීටරයකින් දික්වේ. හරි. ඔය කියන හැටියට F බලයක් දාපුවාම විතතිය වෙනවා සෙන්ටිමීටර එකක්. හරිනේ. දැන් නොඇදි අවස්ථාවේදී මෙම තන්තුවේ අරය R සෙන්ටිමීටර වෘත්තාකාර පුඩුවක් සාදන ලදී. ආරම්භක දිග තියෙනවා හරි 2π කැපිටල් R ප්‍රමාණයක්. අවුනේ දැන් අරය R නම් 2π R නේ පුතේ පුඩුවක් හදනවා කියන්නේ වෘත්තාකාර. ඊට පස්සේ පුතේ මෙතන කියනවා මෙම පුඩුව සබම් පටලයක්ම තබා පුඩුව තුල ඇති පටලය බිඳ දෙමු විට පුඩුවේ අරය R ධන x උනාලු. එහෙනම් අලුත් දිග වෙනවා 2π R ධන x. ඔකනේ වෙන්නේ. අවුනේ. එතකොට පුතේ මම හොඳටම දන්නවා මෙතනින් L dash ඔහොමනම් මේක ප්‍රසාරණය කරොත් 2π R කියන්නේ අන්න ආරම්භක දිග ධන 2π x ප්‍රමාණයක් තියෙනවා. ලස්සනයි. හරි. මේ තියෙන්නේ ඔය පුඩුවේ හරි විතතිය. එහෙම නැත්නම් ඔය පෘෂ්ඨික ආතති බල හින්දා ඇදිච්ච දිග. ඔව්නේ. එහෙනම් සෙන්ටිමීටරයක් ඇදෙන්න F නම් පුතේ 2πx ඇදෙන්න හරි සෙන්ටිමීටරයක් ඇදෙන්න F නම් 2πx ප්‍රමාණයක් ඇදෙන්න මෙතෙන්න කොච්චර බලයක් ඕනේද? 2πxf කියලා බලයක් ඕනේ. කොච්චර බලයක් ක්‍රියාත්මක කරලා තියෙන්න එපා පුතේ ඔක ඇදෙන්න. අනිවාර්යෙන් ඕක තියෙන්න එපා. හරි. එහෙනම් දැන් මගෙන් අහනවා පෘෂ්ඨික ආතතිය කොච්චරක්ද කියලා. අපි බලමු මතක් කරලා පරණ තියරි කැලේ. මොකද්ද? මෙන්න මෙහෙම එකක් තමයි මම මේ කතාවට ගත්තේ. මෙතන තියනවා කියලා ගත්තා ඔය අලුත් R. මොකද්ද දැන් R ධන x. R ධන x. ඔව්නේ. මෙතනින් තියනවා කියලා ගත්තා F. මෙතනින් තියනවා කියලා ගත්තා F. මේ පැත්තට තියනවා කියලා ගත්තා පෘෂ්ඨික ආතතියෙන් ඇති වෙන බල. මතකයි නම් ඔබලාට. ඔව්නේ. මොකද්ද? මේ සම්පූර්ණ දිග ඔවුනේ L වතාවක් T TL. එතකොට TL ගේ මේ පැත්තට තියෙන සංරචක ටිකෙන් මේ පැත්ත බැලන්ස් කරනවා කියලා අපි ගත්තා. දැන් මේක තියෙන්නේ සබම් පටලයක් මත තබා පුඩුව තුල ඇති පටලය බිඳ දැමුවේ නම්. එහෙමනේ තියෙන්නේ. හරි. සබම් පටලයක් මත තබා. එහෙනම් පුතේ මේක ටිකක් ලොකු කරලා බලද්දී මේ යට පැත්තෙමුත් මේක ඇදෙනවා උඩු පැත්තෙමුත් මේක ඇදෙනවා. පටලයක් හින්දා වාතයත් එක්ක ස්පර්ශන පෘෂ්ඨ කීයක් තිබේද?
දෙකක් තිබේ. එහෙනම් මම මෙතන බල සමතුලිතතාවට යනවා තිරස් බල. හරි තිරස් බල සමතුලිතතාව. තිරස් බල සමතුලිතතාවට ගියාම 2F තිබේ පුතේ. එහා පැත්තෙන් TL තිබේ. ඒ වගේ පෘෂ්ඨ දෙකක් තිබේ. ඔවුනේ උඩක් තිබේ යටක් තිබේ. හරි එහෙනම් දෙකට දෙක සුළු වෙලා මෙතනින් එනවා F සමානයි TL කියලා. එහෙනම් පුතේ F බලයට දැන් මෙතනින් එනවා 2π කොච්චරක්ද XF සමානයි T වතාවක් L. L කියන්නේ පුතේ කොච්චරක්ද අරය R ධන X නම් මෙතන තියෙනවා දෙවතාවක් R ධන X. හරි එහෙනම් දැන් පුතේ දෙකට දෙකත් සුළු වෙලා ගිහිල්ලා මොකෝ වෙන්නේ Tට උත්තරයක් එනවා πXF බෙදීම R ධන X කියලා පිළිතුරක්. අපි බලමු උත්තරේ තියනවද කියලා. πFX බෙදීම R ධන X පිළිතුර අංක 3 හැටියට අපිට මේ පිළිතුරේ තියෙනවා. හරි කාට හරි සැක සංකාවක් තියෙනවා නම් මෙන්න මෙතන තියෙන්නේ වාතය සමග ස්පර්ශ පෘෂ්ඨ ගණන. හරිනේ එහෙනම් ඔන්න පුතේ අපි 5 වෙනි බහුවර්ණයත් විසඳලා අවසන් කරා වෙනවා. හරි අපි යනවා ඊළඟට වක්‍රතා අරය ආර්ධ පෘෂ්ටික ආතතිය T දවන සබන් බුබුලක ගැබ්වී ඇති ශක්තිය හොයන්න. දැන් මට මතක් වෙනවා ටක් ගාලා අපි ඉගෙන ගත්තු කතාව. මොකද්ද 7 වෙනි බහුවර්ණයට ගියාම මට මතක් වෙනවා පුතේ E සමානයි T වතාවක් A අනේ වාතය සමග ස්පර්ශ වෙන පෘෂ්ඨ ගාන. හරි එහෙනම් පුතේ දැන් මෙන්න මෙතන ගාන හදද්දී හොඳ සිහි කල්පනාවෙන් ඔව්නේ හොඳ සිහි කල්පනාවෙන් හරි මොකක්ද වෙන්නේ මම හිතනවා එතන පේනවා කියලා. හරි වෙන්නේ නැත්නම් අපි පොඩි වෙනසක් කරමු මෙතන. හරි මම හිතනවා පේනවා කියලා. ඔව්නේ මෙතන තියෙනවා E සමානයි T A හරි A ඔව්නේ yes TA වතාවක් මොකද්ද TA වතාවක් n කියලා තියෙනවා. ඔව්නේ එහෙනම් TTමයි A කියන්නේ 4πr වර්ගයයි n කියන්නේ 2යි. එහෙනම් මෙතන මුළු පෘෂ්ඨික ශක්තිය එනවා කොච්චරක්ද 4πr වර්ග කැපිටල් R වර්ග කියලා ගමු වතාවක් T වතාවක් 2. එතකොට 8πr වර්ග T කියලා පිළිතුරක් ඔබලාට ලැබෙනවා. උත්තරේ අංක 1 හැටියට මෙතන තියෙනවා. හවුද නැද්ද? ඔව්නේ හරි. එහෙනම් අපි යමු ඊළඟ කතන්දරයට. හරි. ඔන්න පුතේ ලස්සන කතාවක් 8 වෙනි බහුවර්ණය. 8 වෙනි බහුවර්ණය කියනවා එකිනෙකට වෙනස් විශ්කම්බයෙන් යුතු A සහ B නැමැති සබන් බුබුලු දෙකක් නලයක ආධාරයෙන් රූප සටහන පෙන්වා අයුරු සම්බන්ධ කර ඇත. පහත් සඳහන් දේවල් වලින් කුමක් සිදු වේද? අපිට වෙන පුතේ A වල අරය වැඩි B වල අරය අඩුයි. ඒත් එක්ක ඔයාට මතක් වෙන්න ඕනේ බුබුලක් කරහා පීඩන අන්තරය කියන සංකල්පය ඔයා ඉගෙන ගත්තා වූ. හරි මම හිතනවා බුබුලක් කරහා පීඩන අන්තර සංකල්පය ඔයාට මතක් වෙනවා ඇති කියලා. ඒකදී අපි ඉගෙන ගත්තා බුබුල් වර්ග දෙකක් පීඩන අන්තරයට එකක් ආව පුතේ අපිට 2ක් T බෙදීම R කියලා. තව එකක් ආව පුතේ අපිට 4ක් T බෙදීම R කියලා. මේකදී අපි කිව්වා බේස් එක තමයි මේ සමීකරණය. ඔව්නේ ඒකේ n ගුණිතයෙන් තමයි අපි පිළිතුර ලබා ගන්නේ කියලා අපි පැහැදිලි කරගත්තා. n කියලා කිව්වේ වාතයත් එක්ක ස්පර්ශ වෙන පෘෂ්ඨ ගණන. එතකොට ද්‍රව බුබුලක වතුර බිඳුවක 2ක් T බෙදීම R කියලා කිව්වා. සබම් බුබුලක පෘෂ්ඨ දෙකක් තියෙන හින්දා ස්පර්ශ වෙන අපි කිව්වා 2ක් T බෙදීම R හෙවත් 2ක් හෙවත් 4ක් T බෙදීම R කියලා. හිතලා මතක ඇති කියලා. වුනේ? හරි. එතෙන් ගියාම දැන් මට පේන්න තියෙනවා කැපිටල් A බුබුලේ. හරි කැපිටල් A බුබුලේ. හරි අපි ලියා ගත්තොත් ඩෙල්ටා P A 4ක් T බෙදීම RA. අපි B බුබුලට ලියා ගත්තොත් එතන පේනවා ඩෙල්ටා P B කියන්නේ 4ක් T බෙදීම RB. ඔතනින් මට කියන්න පුළුවන් කාරණාවක් තියෙනවා. RB කුඩයි RA විශාලයි. හරි ඒ හින්දා මෙන්න මෙතන RB තියෙන තැන මේක කුඩා අගයක් නිසාවෙන් මෙතන පීඩනාන්තරය වැඩිය. A තියෙන තැන RA විශාල නිසාවෙන් එතන පීඩන අන්තරය අඩුය. පීඩන අන්තරය අඩුයි. ඒ කියන්නේ ඇතුළ සහ පිටත කියන ස්ථානවල පීඩන අන්තරය අඩුයි. වුනේ? B කියන එකේ ඇතුළ සහ පිටත කියන තැන්වල පීඩන අන්තරය වැඩි. දැන් හොඳ සිහියෙන් ඈ
මොකද්ද? මෙන්න රූප සටහන. ඔවුනේ මෙන්න සටහන. ඇතුළත සහ මේ තියෙන්නේ A, මේ තියෙන්නේ B. ඇතුළත සහ පිටත පීඩන අන්තර ගැන තමයි මෙතන කතා වෙන්නේ. එතකොට ඇතුලේ පීඩනයයි මෙතන පීඩනයයි ගත්තාම එළිය කොහොමත් P නෝට්. එළිය කොහොමත් P නෝට්. මම මෙතන ගන්නම් P1 කියලා. මම මේක ගන්නම් P2 කියලා පුතේ. එතකොට මේ ඩෙල්ටා PA කියන්නේ මොකද්ද? P1 ඍණ P නෝට්. ඔව්නේ. PB කියන්නේ මොකද්ද පුතේ? P2 ඍණ P නෝට්. ඔව්නේ. P2 ඍණ P නෝට්. ඔව්නේ. එහෙනම් පුතේ P1 කියලා ගත්තොත් හරි මේ P1 දැන් RA විශාලයිනේ. RA විශාලයි කියන්නේ මෙතන පදය කුඩයි. ඔව්නේ. එතකොට RB කුඩයිනේ. RB කුඩයි කියන්නේ මේ පදය මේ මුළු පදය මොකද්ද? පට්ට විශාලයි. හරි. ඒ කියන්නේ මේ අන්තරය සෑහෙන වැඩි. ඒ කියන්නේ P2 මොකද වෙන්නේ? මේක කුඩයි කියන්නේ මේ පදේ සම්පූර්ණයෙන් විශාලයිනේ. මෙයාට සාපේක්ෂව මේ පදේ විශාලයිනේ. ඔව්නේ. ඒ කියන්නේ මෙතන අන්තරය මොකද වෙන්නේ පුතේ? අන්තරය වැඩි. අන්තරය වැඩි කියන්නේ මෙතන පීඩනය මොකද වෙලා තින්නේ? මෙතන ඇතුලේ පීඩනය වැඩි එළිය පීඩනයට වඩා. මෙතෙන්දී මේ පදේ කුඩයි කියන්නේ මෙතන මොකද කියන්නේ? P1 ඍණ P නෝට් කියන එක පුංචි අගයක්. එතකොට P1යි P නෝටුයි අතර ලොකු වෙනසක් නැහැ. හරි. P2යි P නෝටුයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ P නෝට් එළිය දෙකේම. එතකොට මෙතන පොඩි වෙනසක් නම් P1 පොඩි P2 විශාලයි. එතකොට මෙතන නිගමනයකට එන්න පුළුවන් ඔයාලට. මොකද්ද? P2 කියන කෙනා විශාලයි කාට වඩාද? P1ට වඩා කියලා. හරි. එතකොට මොකද කියන්නේ? මොකද කියන්නේ? ඔතනින් කියන්න පුළුවන් B වල පීඩනය වැඩි ඉන්නේ දැන් ඔය කියන හැටියට. බලන්නකෝ. ඔයාම තීරණය කරන්නකෝ. හරි. මම විනාඩියක් විතර දෙන්නම් තීරණය කරන්න පුතේ. ඔයා තීරණය කරන්න. තීරණය කරාද? හරිනේ. හරි. දැන් මම කියනවා. දැන් පුතේ P2 විශාලයි නම් P1කට වඩා මෙතන පීඩනය වැඩි. මෙතන පීඩනය අඩුයි. ඔව්නේ. එහෙනම් පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි මොකද්ද? ගලන කෙහෙල් මලක් ගලන්නේ. හරි. එහෙනම් පිළිතුර වෙන්න ඕන පිළිතුර අංක 3 හැටියට අපිට ගන්න පුළුවන් මේ කතන්දරයේදී. හරිනේ? හරි. හරි. ඔන්න ඒ කතන්දරේ අවසానයි. හරි. දැන් අපි යමු ඊළඟ කතන්දරයට. හරි. ඊළඟට මම ගන්නවා පුතේ මේ කතාවේ සාකච්ඡාවට 10 වෙනි බහුවර්ණය. හරි. 10 බහුවර්ණය. අපි බලමු 10 වෙනි බහුවර්ණයට ගිහිල්ලා මොනවද කියන්නේ කියලා. 10 බහුවර්ණෙදී අපිට කියනවා එක් කෙළවරක් වසන ලද U නලයක් තුල ඝනත්වය ρ වූද පෘෂ්ඨිකාත්‍ය T වූද ජල කඳක් ආධාරයෙන් වාත කඳක් සිර කර ඇත. නලයේ බාහුවල අරයන් පිළිවෙලින් R1 සහ R2 වේ. වයිගොලි පීඩනය P නම් සිරස් කරන ලද වාතයේ පීඩනය කුමක්ද? පුතේ මෙන්න මෙහෙම සටහනක් තියෙන්නේ. ඔන්න ඔහොම සටහනක්. මෙන්න මේ නලයක් තියෙනවා හරහට. මෙතනින් ලොකු භාජනයක් තියෙනවා. හරි. එතකොට මේ පැත්තේ තියෙනවා පුතේ මොකද්ද? මේ පැත්තේ තියෙනවා පොඩි අරයක් තියෙන එකක්. මෙතන තියෙනවා ලොකු අරයක් තියෙන එකක්. මෙතන R2යිලු. මෙතන R1යිලු. මම මෙතනින් ගහ ගන්නම් පොඩි කඩිරක්. ගහගත්තාම මට පුළුවන් මේක H ලු එයාලා කියනවා. මට පුළුවන් පොඩි වැඩක් කරගන්න. මට මතකයි පීඩන අන්තර ක්‍රමයෙන් පීඩන ලිව්වා එක එක ලක්ෂවල. ඔයාලටත් මතකයි නේද? මම මෙතන ගන්නම් කැපිටල් A ලක්ෂය කියලා. මම මෙතන ගන්නම් කැපිටල් B ලක්ෂය කියලා. මම මෙතන ගන්නම් C ලක්ෂය කියලා. මෙතන ගන්නම් D ලක්ෂය කියලා. ඇතුළ ගන්නම් E ලක්ෂය කියලා. අවුලක් නැහැනේ. හරි. එහෙනම් දැන් අපි වැඩ පටන් ගෙන ලියාගෙන යන් E වලට එනකම්. හරිනේ. ඔන්න අහගන්න. අහගන්න. දැන් MCQ නේ ටක් ගාලා උත්තර ලියන්නත් ඕනනේ. අහගන්න. PA කියන්නේ P නෝට්. වයිගොල්ලේ පීඩනය. ඔව්නේ. වයිගොල්ලේ පීඩනය වුණාම මෙතන දැන් වක් වෙලා තියෙන පල්ලෙහාට හින්දා උඩින් පීඩනය වැඩි යටින් පීඩනය අඩුයි. B වල පීඩනය අඩුයි. එහෙනම් මොකද වෙන්නේ? පීඩන අන්තරය දැන් ඔතන නිකන් බුබුල් භාගයක් වගේනේ තියෙන ද්‍රව බුබුල් භාගයක්. එහෙනම් දෙකක් T බෙදීම R දෙකනේ. ඔව්නේ. හැබැයි පීඩනය අඩුයිනේ. ඔව්නේ. B වල පීඩනය අඩුයි ඊට වඩා. එහෙනම් මෙතන තියෙනවා P නෝට්කින් අඩු වෙන්න ඕනේ දෙකක් T බෙදීම R2. මොකද
P note ගෙන් අඩු වෙන්න ඕනේ දෙකක් T බෙදීම R2. එහෙනම් P note ගෙන් දෙකක් T බෙදීම R2 අඩු වෙච්ච ගමන් මෙතෙන්ට P note ඍණ දෙකක් T බෙදීම R2 තමයි මෙතන පීඩනය. දැන් මම යනවා මෙතෙන්ට. මොකද්ද වෙන්නේ? H rho G එකක් එකතු වෙන්න ඕනේ. ඇයි? ද්‍රව ස්ථිතික පීඩනය. හරි. එහෙනම් P note ඍණ දෙකක් T බෙදීම R2 ධන H rho G. ධන H rho G. ඒකම තමයි පුතේ D වල පීඩනයත්. ඒ පීඩන දෙක සමානයි. ඇයි? සමජාතීය තරලයක සමාන මට්ටමේ ලක්ෂවල පීඩනය සතසලපි. ඔවුනේ සමජාතීය තරලයක සමාන මට්ටමේ ලක්ෂවල පීඩන සමානයි. වැඩේ ඉවරයි. හරි. ඔන්න පුතේ මේ දෙක සමානයි. ඒ දෙක සමාන වෙච්ච හැටිය මෙතන පීඩනය අඩුයි. මෙතන යනකොට පීඩනය වැඩි. ධන දෙකක් T බෙදීම R1 වෙන්න ඕනේ. එහෙනම් අවසාන ප්‍රකාශනයේ PE සමානයි මෙන්න මෙහෙමයි. මොකද P note ඍණ දෙකක් T බෙදීම R2 ධන H rho G ධන දෙකක් T බෙදීම R1. ඒ උත්තරේ තියෙන ප්‍රකාශනය අපි තෝරලා ගන්න ඕනේ. හරි. P note මට පේනවා P note ඍණ දෙකක් T බෙදීම R2 එලකිරි ධන H rho G ධන දෙකක් T බෙදීම R1 පිළිතුර අංක 2 හැටියට තියෙනවා අපිට 10 වෙනි බහුවර්ණය සඳහා පිළිතුර. මම හිතනවා අපි ඔන්න දැන් බහුවර්ණ කීපයක් කරගෙන ආවා මූලික සංකල්ප වල ඉඳලා. ඔයාලට දැන් පෘෂ්ටිකාත්‍ය පොඩ සෙට් වෙගෙන යනවා කියලා අපි බලමු. ඊළඟට තෝරගන්න බහුවර්ණය කොහොමද අපි සාකච්ඡා කරලා ගොඩ දාන්නේ කියලා. හරි පුතේ. අපි බලමු 11 වෙනි බහුවර්ණය ටිකක් ජොලි ප්‍රශ්නයක්. හරි. 11 වෙනි බහුවර්ණය දැක්ක ගමන් නිකන් බය හිතෙනවා වගේ හිතනට බය හිතෙන්න එපා පුතේ. ඒක හරි සරල ප්‍රශ්නයක්. හරි. මෙන්න මෙහෙම රූපයක් අපිට දීලා තියෙන්නේ. වුනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට හරවලා තියෙනවා මේක. හරි. දැන් මේකේ පුතේ මෙන්න මෙහෙම තමයි පෘෂ්ඨය තියෙන්නේ. හරි. මෙතන තමයි අරය තියෙන්නේ. මෙන්න මේක තමයි θ කියලා ලකුණු කරලා තියන්නේ යාලා. මෙන්න මෙතන h උසකට පුරවලා තියෙනවා ලොතන ඉඳන් මේක r ලු. ඔය θ දැක්ක ගමන් අපිට තියෙන මහ කැත හුරුවක් තියෙනවනේ පුතේ. කැත හුරුව තමයි θ දැක්කහම මේ θ තමයි ස්පර්ශ කෝණයට දැන් ගන්න. මොකද දැකලා හුරු වෙලා θ දැකලා හුරු වෙලා හරි අර්ථ දැක්වීම අමතක වෙලා θ දැක්ක ගමන් θව ගන්නවා අම්මට සිරි මේන් තියෙන ස්පර්ශ කෝණය කියලා. ඒක වැරදි. ස්පර්ශ කෝණයේ අර්ථ දැක්වීම මොකද්ද? ස්පර්ශ කෝණයේ අර්ථ දැක්වීම තමයි තරලයක් හරි යම්කිසි පෘෂ්ඨයක් එක්ක හේතු වුනහම ඒ පෘෂ්ඨයේ ඉඳන් ඒ හේතු වෙච්ච ස්පර්ශ වෙච්ච පෘෂ්ඨයේ ඉඳන් තරලය තුලින් තරලයට අඳින ස්පර්ශකය දක්වා. මොකද්ද? තරලය තුලින් තරල පෘෂ්ඨයට අඳින ස්පර්ශකය දක්වා. හරි. ඒ කියන්නේ දැන් මේකේ නම් පුතේ මෙන්න මේක ඇතුළේනේ දැන් මේ තරල හේතු වෙලා තියෙන්නේ. දැන් ඔය ඇතුළේ හේතු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කෝණය තමයි පුතේ මේකේ ස්පර්ශ කෝණය වෙන්නේ. නැතෝ තීට නෙමෙයි. තරලය ඇතුළෙන් තරලයට අඳින ලද ස්පර්ශක අවස්ථාව දක්වා කෝණය. හරි. එතකොට දැන් මේක ගත්තු ගමන් හරි ඔයාගේ ඔළුවට පටස් ගාලා යන්න ඕන පොඩි දෙයක් තියෙනවා. මෙන්න මෙතන අංශක 90යි කියලා ඔළුවට යන්න ඕනේ. ඇයි මෙතන මේ වෘත්තාකාර පෘෂ්ඨයක ගෑවිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ තමයි ටීට හොයාගන්නේ. එහෙනම් ස්පර්ශ කෝණය හොයන්න මහ ලොකු කජ්ජක් නෑ. මොකද්ද? මේකේ ස්පර්ශ කෝණය කියන්නේ මොකද්ද පුතේ? 90 අනිවාර්යෙන් පයි බෙදීම දෙකක් තියෙන්න ඕනේ. ධන මෙන්න මෙතන. මොකක්ද තියෙන්නේ? කර්ණය තියෙනවා, සම්මුඛ පාදයේ තියෙනවා. එහෙනම් මෙතන θ, ෆයි ධන θ. එහෙනම් පයි බෙදීම දෙක ධන θ. පයි බෙදීම දෙක ධන θ කියන්නේ පයි බෙදීම දෙකයි. θ කියන්නේ පුතේ sin inverse. ඔව්නේ. sin inverse මොකද්ද? h බෙදීම r සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් උත්තරේ ඇවිල්ලා ඇති. අපිට තියෙනවා sin inverse h බෙදීම r කියලා පයි බෙදීම දෙක උත්තරේ අංක 3 හැටියට අපිට මේකේ පිළිතුර තියෙනවා. හරි. ඔහොම ප්‍රශ්න අංක 15ට යන්න. 15 උත්තර ගහද්දී හරි සැලකිලිල්ලෙන් හරි 15 උත්තරේට අහන්නේ සාවද්‍ය ප්‍රකාශය. ඒ කියන්නේ වැරදි එක්කනා මොකද්ද කියලා අහන්නේ. හරි. ඉතින් අපිට දීලා තියෙනවා ABCD කියලා උත්තර 4ක්. 4න් බඳුනක් තුළ පවතින ද්‍රවයක ස්පර්ශ කෝණය රඳා පවතින සාධක. ස්පර්ශ කෝණය රඳා පවතින සාධක. very good. හරි. මට මතක් වෙනවා මෙන්න මෙහෙම රූපයක්. ඔව්නේ. මෙන්න මෙහෙම රූපයක් මතක් වෙනවා. මෙතනින් මෙන්න මෙහෙම පෘෂ්ඨික ආතතිය ලකුණු කරනවා කියලා මතක් වෙනවා. හරි. මෙතන ඩෙල්ටා p අපිට ලියා ගන්න පුළුවන් කියලා මතක් වෙනවා. මේක සිම්පල් r නම් දෙකක් t සිම්පල් r ඔතන cos θ කියලා. t cos θ බෙදීම r කියලා. ඔන්න ඔහොම එකක් මතක් වෙනවා. හරි. ඔය මතක් වෙච්ච සමීකරණ ලියාගත්තේ. දැන් බඳුන සමග ද්‍රවයේ ගතිය බිත්තිය ආනතිය පුතේ
පටන් ගන්නකොට උත්තරේ හම්බුණා වගේ සීන් නැති නෝ. ගැටෙන බිත්තියේ ආනතිය මට අදාළ නැහැ. ගැටෙන බිත්තියේ ආනතිය අදාළ නැහැ. කොහෙවත් ඕක එහෙම කියවෙන්නේ නැහැ. හැබැයි පුතේ බඳුන තනාදී ද්‍රව්‍ය ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට වතුර වේවා මොකක් හරි තරලයක් වේවා ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට ස්පර්ශ වෙලා හදන කෝණය නම් අනිවාර්යෙන් වෙනස්. මොකද අංශු ස්වභාවය වෙනස් වෙන හින්දා. හරි. එහෙනම් හදන බන්ධන ඇති කරගන්න කෝණය වෙනස්. එහෙනම් B සත්‍ය උත්තරයක්. C නිදහස් ද්‍රව පෘෂ්ඨයට ඉහළින් පවතින මාධ්‍ය අනිවාර්යෙන්ම මේ ඩෙල්ටා P නේ කතා කරන්නේ. ඩෙල්ටා P උඩ මාධ්‍ය මොකක්ද? වාතයද වෙනත් තරලයක්ද මොකක්ද? එතකොට මෙතන පීඩනාන්තරය වෙනස්. එතකොට ස්පර්ශ කෝණය අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ D ද්‍රවයේ ගැටී ඇති බිත්තියේ පිරිසුදුභාවය. ඔව් පුතේ ද්‍රවයේ ගැටී තියෙන බිත්තිය. කියන්නේ බිත්තිය ඒ අංශුම සම්බන්ධ වෙනවා නම් තරලයත් එක්ක වෙන කෝණයක්. ඒ බිත්තිය අපිරිසිදු වෙලා නම් වෙනත් බාහිර ද්‍රව්‍යයක් හින්දා අනිවාර්යයෙන්ම ස්පර්ශ කෝණය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒ හින්දා BCD සත්‍ය ප්‍රකාශ කැපිටල් A පමණක් අසත්‍ය ප්‍රකාශයක් පිළිතුර අංක 1 බවට පත් වෙනවා. මොකද්ද? බහුවර්ණ අංක 15 වෙනි එකේ. හරිනේ? හරි. දැන් ඊළඟට මම යනවා පුතේ ප්‍රශ්න අංක 18ට. හවුනේ? ප්‍රශ්න අංක 18ට යනවා. ප්‍රශ්න අංක 18 හරි ලස්සන ප්‍රශ්නයක්. හේතුව ප්‍රශ්න අංක 18 අපෙන් අහනවා නයිලෝන් රෙද්දකින් සාදා ඇති කුඩයක ඔන්නෝම සිදුරක් තියනලු දිග L1. හරි අපි යන්න ගමුකෝ. හරි මෙන්න මෙහෙම ඔන්න ඔහොම තියෙන්නේ. හරි ඔන්න ඔහොම තියෙන එකක්. මෙතන මේක පිරෙන්න තමයි මේ තරල තියෙන්නේ. මෙන්න මේකේ දිග සිම්පල් L ලු. ඔහොම කියන්නේ. එතකොට පුතේ දැන් මේකේ මගෙන් අහනවා වෘත්තාකාරයයි සැලකිය හැකිය ආසන්න වශයෙන් රූපේ වෙන විදිහට ආසන්න වශයෙන් වෘත්තාකාරයයි සැලකිය හැක හිදැස මෙම හිදැස වල විස්කම්භය සිම්පල් L ද ජලය ඝනත්වය D ද නම් හිදැස හරහා ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා ජලයේ පෘෂ්ඨික ආතතියට තිබිය යුතු අවමය වන්නේ ජලය හා නයිලෝන් අතර ස්පර්ශ කෝණය ශුන්‍ය ලෙස ගන්නවා. දැන් පුතේ මං හරස් කඩක් ඇඳගත්තොත් දැන් මේ තියෙන්නේ ওই නූල මට පේන විදිහට ওই නූල තියෙන්නේ. මෙන්න තියෙනවා අතනින් එල්ලලා තියෙන වතුර ගෝලය. හරි. එතකොට මෙන්න මේ දිග තමයි අපි ගත්තේ සිම්පල් L කියලා. දැන් මෙයාට දරන්න පුළුවන් උපරිමය තමයි පුතේ මෙන්න මේ අතට ওই පෘෂ්ඨික ආතතිය සෙට් වෙනකොට අවස්ථාව. ඔව්නේ. එතකොට මෙන්න මෙච්චර වතුර ප්‍රමාණයක් එල්ලිලා තියෙනවා. මේ වතුර ප්‍රමාණය පහු කරපු ගමන් පල්ලෙහාට මෙතනින් දැන් mg එකක් එනවනේ. ඕක පහු කරපු ගමන් ඔය වතුර ටික ජබුක් ගාලා පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඔව්නේ. එතකොට මුළු වතුර ප්‍රමාණයම එල්ලිලා තියෙන්නේ. හරි. පෘෂ්ඨික ආතතියට අදාළ වෙන්නේ අන්න අර ටික. දැන් ඔයා කල්පනා කරන්න ඕනේ කෝකද පිළිතුර කොහොමද පිළිතුර හදන්නේ? මොනවා වුණත් මුලින්ම තේරෙන්න ඕන කතාව තමයි පුතේ සිරස් බල සමතුලිතයි කියලා වාට තේරෙන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට සිරස් බල සමතුලිතතාව ගත්ත හැටියේ ඔයාට ඔය ගාන හදන්න පුළුවන් වෙනවා මේ කතාවේ. try එකක් දෙන්න මම විනාඩියක් විතර දෙන්නම්. try එකක් දීලා බලමු. මොකද පුතේ වෙන්නේ? ඔන්න දැන් ඔයාට තියෙනවා සිරස් බල සමතුලිතතාව දාගන්න. මොකද්ද? t වතාවක් 2πr. මොකද්ද? t වතාවක් 2πr. r කියන්නේ කොච්චරද පුතේ? L බෙදීම දෙකක්නේ. ඔය තියෙන්නේ සිරසට තියෙන බල ටික. එහා පැත්තෙන් සම්පූර්ණ ගෝලයක්ද අර්ධ ගෝලයක්ද? පුතේ අර්ධ ගෝලේ බර දරා ගන්න බැරි නම් එතනින් එහාට ඩොග් ගාලා පල්ලෙහාට අනිවාර්යෙන් වැටෙනවා. ඉතින් මෙතන තියෙන්නේ අර්ධ ගෝලයක්. ඒ කියන්නේ 3න් 4ක් නෙවෙයි කීයද? 3න් 2ක් πr ඝණය. එහෙනම් L ඝණය බෙදීම පුතේ 8යි. සුළු වෙනවා. දෙවරක් පයිට පයි කැපෙනවා Lට එක L කැපෙනවා L වර්ගයක් ඉතුරු වෙනවා. හරි මෙතන දෙකට දෙක කැපෙනවා දෙකෙන් 4ක් වෙනවා 3 වරක් 4 12ක් වෙනවා. එහෙනම් මේ තියෙන්නේ පරිමාව. හරි මේන් තියෙනවා ඝනත්වය මෙන්න තියෙනවා බර. එහෙනම් දැන් වැඩේ නිට්ටාවටම සුවයි. උත්තරේ Tට උත්තරයක් ඔයාට එනවා L වර්ග dg බෙදීම 12ක් කියලා පිළිතුර අංක 4 හැටියට ඔයාට පිළිතුරක් එනවා. හරිනේ? හරි. ඊට පස්සේ මම 19 බහුවර්ණත් ඔහොමම යන්නම් පොතේ. තාම අපි චුම්බක ක්ෂේත්‍ර කරලා නැහැ. අපි ලබන සතියේ චුම්බක ක්ෂේත්‍ර පටන් ගන්නවා වගේ සීන් එකක් තියෙනවානේ. හරි. එතකොට චුම්බක ක්ෂේත්‍ර පටන් ගන්නකොට මේකත් මේ ලෙඩෙත් හොඳ වෙයි. හරි 19 අපි දැනට කරලා බලමු මොකද්ද කියන්නේ කියලා. අපිට කියනවා සුමට ප්‍රතිරෝධී කම්බියක් සාදන ලද ඍජු කෝණාශ්‍රාකාර කම්බි රාමුවක් රූපයේ දක්වති පරිදි විදුලි කම්කලයේ E වන
නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත බැටරි එකට සම්බන්ධ කර ඇති XY යන කම්බි රාමුවක් මත ලිස්සා යා හැකි එම කම්බියෙන්ම කපා ගන්නා ලද කොටසකී CDXY ප්‍රදේශ තුළ පෘෂ්ඨකාන්තිය T වන සන්නායක නොවන ද්‍රව පටලයක් එනම් පෘෂ්ඨ කීයද? පෘෂ්ඨ 2යි. හරි. පටලයක් සාදා ඇති අතර සම්පූර්ණ සැකැස්ම රූපය පෙන්වා ඇති දිශාවට ක්‍රියාත්මක ස්‍රාව ඝනත්වය B ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තුළ තබා ඇත. XY XD XCD CY AX ඔස්සේ ධාරාව I නම්. හරි. ධාරාව I නම් XY කම්බිය දකුණු දිශාවට ගමන් කිරීමට පෙළඹෙන්නේ කියලා අහනවා. හරි. දැන් කම්බි හරි අපිට කම්බි ගැන කියනවනේ. බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැල්ලු. XY කම්බි රාමුවක් ලෝ. එම කම්බියෙන් කපා ගන්නා ලද කොටස කිලෝ. CDXY ප්‍රදේශය තුළ හරි. අපැතින් ධාරාවක් එනවා. ඔවුනේ. ධාරාවක් ආපුහම පුතේ චුම්බක ක්ෂේත්‍රයක් අපිට පේනවා පහළට තියෙනවා. හරි. එතකොට පුතේ එහා ධාරාවක් ආපුහම චුම්බක ක්ෂේත්‍රයේ තියෙන හින්දා මෙන්න මේ ෆ්ලෙමින්ගේ වමත් නීමයට අනුව මෙයා මත බලයක් ගොඩ නැගෙනවා. කවුරු මතද? XY කම්බිය මත බලයක් ගොඩ නැගෙනවා. හරි. එතකොට මේ දුරවල් ඔක්කොම සමානයිලු. XY CD CY DX ඔක්කොම සමානයිලු. දැන් මම දන්නවා මෙයාගේ ධාරා ගැලීම හරි ලස්සන විදිහකට වෙන ධාරා ගැලීමක්. ඒ හින්දා හරි සිහි කල්පනාවෙන් වැඩේ කරන්න ඕනේ. අවුනේ? ඒ හින්දා ඇඳ ගන්න. මෙන්න වැඩි. මෙන්න තියෙනවා XY කම්බිය. මේ ඔක්කොම සමානයි. දැන් හොඳට බලන්න මෙහෙන් I ධාරාවක් එනවනම් මේ මෙයාගේ ප්‍රතිරෝධයේ සිම්පල් R නම් මෙතන තියෙනවා 3I R ප්‍රමාණයක්. මේක R මේක R මේක R. 3I R ප්‍රතිරෝධයක් තියෙනවා. ඕක හුඟ දෙනෙක්ට අමතක වෙනවා පුතේ. ඕක හුඟ දෙනෙක්ට අමතක වෙනවා. කම්බියක් කියන ප්‍රතිරෝධයක් කියලා අමතක වෙනවා හැමෝටම. එතකොට ඔන්න දැන් මං කිව්වා මෙතන R මේක 3I R. එහෙනම් ධාරා බෙදීමේ වෙනසක් තියෙනවා පුතේ. ඔය ධාරා බෙදීමේ වෙනස. අපි ධාරා විද්‍යුතය කතා කරලා ඉවර හින්දා ධාරා බෙදීමේ මූල ධර්මය මොකද්ද? 3ට 1යි නම් අනුපාතය හරි 3ට 1යි නම් ප්‍රතිරෝධ අනුපාතය ඒකේ පරස්පරයෙන් ධාරා බෙදීයයි. එහෙනම් 3ට 1යි නම් හරි මෙහි 3ට මෙහි එකක් හැටියට තමයි යන්නේ. ඔක්කොම 4යි. මේකේ ගලාගෙන යනවා ධාරාවක් කොච්චරක්ද? 3යි I බෙදීම 4ක්. මේකේ ගලාගෙන යනවා ධාරාවක් I බෙදීම 4ක්. හරි. ඔක තමයි මූලිකව දැනගන්න ඕනේ කාරණාව. ඔක දැනගන්න නැතුව ඒ ගාන හදන්න බෑ. හරි. ඔන්න ඔහොම ගමන් කරද්දී දැන් අපි දන්නවා එකම දිශාවට ධාරා ගමන් කරන කම්බි දෙකක් චුම්බක ක්ෂේත්‍ර පාඩමේදී උගන්වනවා. එකම දිශාවට ගමන් කරන ධාරාව ගමන් කරන කම්බි දෙකක් මත ඇතිවන්නේ හරි ඇතිවන්නේ විකර්ෂණ බලයකී කියලා. ඇතිවන්නේ මොකද්ද? විකර්ෂණ බලයකී කියලා අපි ඉගෙන ගන්නවා. හරි. මොකෙන්ද ඉගෙන ගන්නේ? මෙයාගේ ධාරාව ගලා යන නිසාවෙන් මෙයාගේ මේ දකුණත් කස්කුරුප්පු නීතියෙන් හරි මෙයා මත පල්ලෙහාට චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙයි. ඔහොම එකක් නේ උටපටේ කියවෙන්නේ. හරි. මෙයා මත ධාරාව පල්ලෙහාට ගමන් කිරීමෙන් මෙයාගේ උඩ පැත්තට චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙයි. ඔහොම එකක් තමයි එන්නේ. හරි නේද? හරි. හරි. ඒ චුම්බක ක්ෂේත්‍ර පාඩමේදී අපි ඉගෙන ගන්න කතන්දරේ. දැන් පොඩ්ඩක් කියමු. හරි. දැන් පොඩ්ඩක් ඉඳලා බලමු. මෙතන අපිට ඔරිජිනල් ගාන ඇතුලේ දීලා තියෙනවා මේ මුළු කම්බි පුඩුවම ඉන්නේ මොකක්ද? හරි. ඔය අතට ගමන් කරන හරි චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ. එහෙනම් දැන් තියෙනවා මහන්සි වෙලා හැදිල්ලක් අපි හදමු. හරි. එහෙනම් මොකද වෙන්නේ පුතේ? වෙන්නේ මෙච්චරයි. මෙන්න මෙයා හින්දා මෙයාගේ මේ පැත්තට ඇති වෙනවා චුම්බක බලයක්. මේක තියෙන්නේ පටලයක් මත හින්දා මේ පැත්තට ඇති වෙනවා TL කියලා බලයක්. එහෙනම් මේ පැත්තට යන්න පෙළඹෙන්නේ දකුණු පැත්තට යන්න පෙළඹෙන්නේ කියලානේ අහන්න පුතේ. මේ පැත්තට පෙළඹෙන්නේ F විශාලයි TL පෘෂ්ඨ දෙකක් හින්දා ඔන්නෝම වුණාම. හරි සරලයි. හරිනේ. එහෙනම් දැන් වැඩේ හදන්න පටන් ගමු. මොකද්ද? F. F කියන්නේ පුතේ B හරි I කියන්නේ කොච්චරද? 3යි I බෙදීම 4යි. L කියන්නේ මම මේකේ දිග
R කියලා sorry මේකේ දිග L ම කියලා ගන්නම්කෝ L. හරි. විශාලයි මොකද්ද T L L කියන්නේ පුතේ මං L ම කියලා ගන්නම්කෝ වතාවක් 2යි. දැන් මෙතනින් උත්තරයක් එනවා B ට. හරි කොච්චරක්ද B විශාල වෙන්න ඕනේ 8යි T බෙදීම 3යි I ට වඩා. හරි එහෙම වුණොත් තමයි ඔය පද්ධතිය මොනවා වෙන්නේද? ඔය පද්ධතිය දෙයිනේ කියලා එහා පැත්තට යන්න පටන් ගන්නෙ. ඔන්න මං චුම්බක ශේෂ්ත්‍රත් ගලපලා පෘෂ්ටික ආතතියත් ගලපලා ලස්සන MCQ එකක් විභාගයට ආපු එකක්. හරි සදලා දුන්නා. හරිනේ වැඩේ. හරි අපි යමු ටියුට් එකේ ඊළඟ ගානට බලමු ඊළඟ ගානේ මොකද්ද අපෙන් අහන්නේ කියලා. හරි. මේක දැම්මේ මේ ලස්සන වැඩකට. හරි අපි බලමුකෝ ඈ. ලස්සන වැඩකට. ලස්සන වැඩේ තමයි දැන් හැමෝම මම දන්නවා හරි දැන් හරියට පාස් පේපර් එකේ තක්කෙට පොඩ්ඩක් කරලා බලපු කෙනෙක් මෙන්න මේකේ උත්තරේ කියද්දි බලනවා වැරදුනාවක්ද තවත් කෙනෙක් ඔන්න පොටක් මොකද්ද අර පොර ගාන හදලා තියෙනවා වැරදි මේක මේ වැරදි හින්දා මොකක් හරි කමෙන්ට් එකක් දැම්මනම් හරි මේකට හරි ඒකට chance එක සලසන්න කියන දෙකටම තමයි පුතේ මේක දැම්මේ හරි උත්තරේ ඕකේ උත්තරේ පුතේ මේ L වර්ග dg බෙදීම 12 නෙවෙයි. ඕකේ උත්තරේ L වර්ග dg බෙදීම 4. හරි. ඕකේ උත්තරේ L වර්ග dg බෙදීම 4 12 නෙවෙයි ඈ. හරි. ඒකට හේතුවත් එක්කම කියලා මං ගානත් හදන්න. හරි. මෙන්න මේ ගානේ වැරද්ද කියන්න යන්නේ. මේක වැරදි. මේක වැරදි. ඔය හැදුවා. හරි. මේක දැන් කොටස් වශයෙන් මං කඩන්න. එතකොට තමයි මේක හරියටම බලා ගන්න පුළුවන්. පුතේ ඔන්න මේ මෙන්න මේ රූපෙන් අහගන්නකෝ ඈ මෙන්න මේ රූපේ ඉහළට තියෙන බලය මොකක්ද ඉහළට බලය එහෙම නැත්නම් පෘෂ්ටික ආතතියෙන් ඇති වෙන බලය කොච්චරද පුතේ T තියෙනවා 2πr රවුමටම වුනේ T තියෙනවා මම මේක F එක කියලා ගන්නම්කෝ හරි එහෙම නැත්නම් FT කියලා ගන්නම්කෝ පෘෂ්ටික ආතතියෙන් ඇති වෙන එකනේ හරි මොකද්ද 2πr r කියන්නේ කොච්චරද පුතේ L බෙදීම දෙකක් නේ වතාවක් මොකද්ද T. එහෙනම් FT කියන්න පුතේ pi LT. ඔන්න ඊළඟට පුතේ මෙන්න මෙතන තියෙන හැඩය බලන්නකො මොකද්ද මේ අර්ථ වෘත්තාකාර හැඩයක් නේ අප්පා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන උඩයි මෙතන යටයි අතර පීඩන අන්තරයක් තියෙනවනේ පුතේ. කොච්චරද පීඩන අන්තරේ? හරි. මොකද ඔන්න දැන් ලියනවා පීඩන අන්තරය. ඩෙල්ටා P. කොච්චරද? දෙකක් T බෙදීම R. ඇයි ඒ දෙකක් T බෙදීම R වෙන්නේ? දෙකක් T බෙදීම R වෙන්නේ වෙන මොනවත් හින්දා නෙවෙයි. මෙතන තියෙන්නේ ද්‍රව බිඳුවක් හින්දා. එහෙනම් දෙකක් T බෙදීම R. R කියන්නේ පුතේ නැවතත් R එන්නේ. ඒ කියන්නේ මොකද්ද? L බෙදීම 2යි. වුනේ? L බෙදීම 2යි. දෙකක් වෙනවා. එහෙනම් කීයක්ද? 4ක් T බෙදීම L. දැන් මීටරෙන් ඈ. හරි? දැන් මීටරෙන් ඉන්න ඕනේ. අහගෙන. හරි. දැන් පුතේ මෙතර පීඩනාන්තරයක් යෙදෙන්නේ මෙන්න මේ සිදුර හරහානේ මෙන්න මේ සිදුරක් වෘත්තාකාරයි කියලා සලකන්න කියනවනේ. ඒතර මෙතන තියෙන වෘත්තාකාර හරස්කඩ වර්ගඵලයක්. අපි දන්න පොඩි කතාවක් මෙතනින්. මොකද්ද? අපි දන්නවා පුතේ ඩෙල්ටා P කියන්නේ ඩෙල්ටා F බෙදීම A කියලා. එහෙනම් ඩෙල්ටා F කියන්නේ කොච්චරද? ඩෙල්ටා P වතාවක් A. ඕකනේ සීන් එක. ඩෙල්ටා F කියන්නේ මොකද්ද? ඩෙල්ටා P වතාවක් A. හරි. එහෙනම් මම ඕක මෙතනින් හදන්න ගන්නම් සුළු කරලා. හරි. හරි. ඔන්න ඩෙල්ටා P කියන්නේ ඩෙල්ටා F වතාවක් A නම් ඩෙල්ටා F කියන්නේ මොකද්ද? ඩෙල්ටා P වතාවක් A. දැන් පුතේ මේක බැලන්ස් කරනවා කියලා කියනවනේ. මේ කෑල්ල බැලන්ස් කරනවා කියලා කියනවනේ. බැලන්ස් කරන්න මොකද්ද වෙන්න ඕනේ? ඉහළට තියෙන බලය සමාන වෙන මොකද්ද? පල්ලෙහාට තියෙන බලයට. එච්චරයි. වැඩි කතාවක් නැහැ. හරි. එහෙනම් ඉහළට තියෙනවා යම්කිසි බලයක්. හරි. ඒක සමාන වෙන පහළට තියෙන බලය. මොකද්ද ඉහළට තියෙන බලය? pi LT. හරි. ඩෙල්ටා P කොච්චරද පුතේ? හරි 4ක් T බෙදීම L. ඔව්නේ. ඕකනේ. ඕකනේ ඩෙල්ටා P කියන්නේ. හරි. A කියන්නේ මොකද්ද? A කියන්නේ මොකද්ද? A කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. හරි. කොහොමද හොයන්නේ? හොයන්න try එකක් දෙන්න බලන්න. හරි. ඔන්න මම ඔතෙන් රඟ උදව්ව කරා. වැඩේ පටන් ගන්න ඔතන ඉඳන්. කේස් නේ ඈ දැන් ඔයාලට පේනවා මෙතන T ට T කැපෙනවා වගේ නේ
ඕක කියලා දෙන්න තමයි මම මෙච්චරක් දුර මේක අරන් ආවේ. හරි. පුතේ මේ සමහරක් පොත්වල මම දැක්කා මේක මේ හදලා තියෙනවා මං හදපු ක්‍රමයට. මොකද්ද මං හදපු ක්‍රමේ? මං හදපු ක්‍රමේ තමයි අර A level ප්‍රශ්නේ දීලා තිබ්බ ක්‍රමේ. මොකද්ද ක්‍රමේ? ක්‍රමේ තමයි මේ වෘත්තාකාරයි කියලා සලකලා අර මම මෙන්න මෙතන ගත්ත උත්තරේ ගන්න කියලා දුන්නු විදිහ. හැබැයි මෙතන තියෙන්නේ පොඩි කොටු කෑල්ලක් නේද? හරි. කොටු කෑල්ලක් තියෙද්දී දැන් මම මෙතන වෙන සෙට් එකක් ලියාගෙන ආවනේ මෙතෙන්ට එනකම්. හරි. එතකොට මෙතනින් මේ පොඩි ක්‍රමයක් තියෙනවා උත්තරේ ගන්න. හරි. ඒ ක්‍රමයට කරොත් ඔයාට ලොකුවට පැහැදිලි වෙන්නේ නැති හින්දා මම පොඩි වැඩක් කරනවා. හරි. මේක මේ ඔය ඉංග්‍රීසි පොත්වල තියෙන ඔය ලප්ලාස් හරි ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා එකක් තියෙනවා. අන්න ඒක පාවිච්චියෙන් ගත්තු ගාණක් ඔය අපිට පරිවර්තනය කරගෙන එහෙම දීලා තියෙන්නේ. හරි. එහෙනම් වැඩි ගණන් ගන්න එපා. දැන් මම කියලා දෙන්නම් මේකේ මොකද්ද මේ සිරා සීන්නේ කියලා. හරි. එතකොට මෙතනින් t වට උත්තරේ එන්නේ l වර්ග dg බෙදීම 4ක් කියලානේ මං කිව්වේ උත්තරේ එන්න ඕනේ කියලා. හරි. එහෙම එකක් නේ අපි ගත්තේ. හරි. ඕකේ ඇත්තටම තියෙන්නේ මෙන්න මේ වගේ කොටුවක් නේ. වැටි දුර කියා දීමක් කරන්න හොඳේ. මෙන්න මේ වගේ කොටුවක් නේ උතන තියෙන්නේ. ඔය කොටුවෙන් යන්න පුළුවන් වතුර ටික වගේ සීන් යන්නේ අහන්නේ. එතකොට දැන් මම මේක මේ අතට හරවලා ඉඳගත්තොත් ඔහොමනේ මට තන්තුව පේන්නේ. ඔතන තියෙන වතුර සෙට් එක කියන්නේ ඔන්න ඔය වගේ එකක් නේ. අවුනේ. වතුර බිඳුව කියන්නේ ඔන්න ඔය වගේ වතුර බිඳුවක් නේ තියෙන්නේ. ඕකනේ තියෙන වතුර බිඳුව. එතකොට පුතේ මෙන්න මේකේ දිග අපිට දුන්නානේ L කියලා. අවුනේ. ඒ කියන්නේ විස්කම්බය L කියලා දුන්නානේ. එහෙනම් පුතේ මේ අතරත් උස කීයද? මේ අතරත් උස Lම තමයි. හරි. දැන් මම මේක සුළු කරන්න ලේසි වෙන්න කියලා දෙන්නම්. හරි. මේ පුංචි දෙයක් කියලා දෙන්න. එතකොට මේකේ පැත්තක දිග සිම්පල් L නම් හරි. වතුර බිඳුව සම්පූර්ණයෙන් මේකේ කවර් වෙලා තියෙනවා නම් හරි. මේ පැත්තෙමුත් L මෙතනෙමුත් L මෙතනෙමුත් L මෙතනෙමුත් L ඉහළට යෙදෙන බලය කියන්නේ කොච්චරද පුතේ? ඉහළට යෙදෙන බලය කියන්නේ අපිට එනවා t වතාවක් 4l. ඕකනේ සීන් එක. ඔව්නේ. ඊට පස්සේ දැන් මෙතන කොටුවක් තියෙනවානේ. එතකොට කොටුවේ හරස්කඩ වර්ගඵලයෙන් පල්ලෙහාට යම්කිසි ප්‍රමාණයක් එල්ලිලා තියෙනවානේ. ඔව්නේ. කියන්නේ කොටුවේ හරස්කඩ වර්ගඵලයෙන් මෙන්න මේ සම්පූර්ණ පරිමාව දැරිය යුතුයි වගේ එකක් තියෙනවානේ. ඒතර පහළට බලය මට ගන්න පුළුවන් කොච්චරද? පහළට බලය එනවා l වර්ග. හරි. l වර්ග. හරි. sorry. ඔව් l වර්ග මේ තියෙන වර්ගඵලය උස h. හරි. dg. ඒ කියන්නේ මේකේ ඝනත්වය d නම් හරි dg. දැන් පල්ලෙහාට මේ තියෙන බලය කියන්නේ මේ කියන්නේ ඇත්තටම mg නේ පුතේ ඔය කියන කතන්දරේ මුලින් කියපු. ඔව්නේ. දැන් මේක සුළු කරගත්තොත් පුතේ හරි බල සමතුලිත වෙන්න එපයි ඔය කියන කතාවේ. බල සමතුලිතතාවනේ තියෙන්නේ. බල සමතුලිතතාව තියෙනවා නම් මෙතනින් එන්නේ t වතාවක් 4l හරි l වතාවක් 4 සමානයි l වර්ග හරි hdg. හරි. එතකොට මේ h කියන්නේත් මෙච්චර උස වතුර කුට්ටියක් නේ ඔතන එන්නේ. සුළු වෙලා ගත්තාම. ඒතර h උසක් කියන්නේ l උසක් වතුර කුට්ටියක් නේ. ඔන්න පුතේ මෙතනින් උත්තරයක් එනවා l ට l සුළු වෙලා ගිහිල්ලා මොකද්ද? l වර්ග dg බෙදීම 4යි කියලා. හරි. නමුත් මම දැක්ක සමහරක් පොත්වල මේ අපි හැදුවා වාගේ මෙන්න මෙතන හදලා උත්තරේ ගත්තා වාගේ එකක් හදලා තියෙනවා. මොකද A level ගානදී අපි ආසන්නව කරලා තියෙනවා. මොකක්ද? මේක වෘත්තාකාර බෝලයක් හැටියට ගන්න කියලා. නමුත් හරි එකක් නම් හරි ඔතන තියෙන්නේ හින්න ලස්සන සුන්දර හරි එන තඩි කතාවක්. හරි. එතකොට ඕකෙන් තමයි මෙන්න මේකෙන් තමයි සිරාවටම ගන්නවා නම් මේ කතන්දරේ අපිට ගන්න සිද්ධ වෙන්නේ. හරිනේ? හරි. මම මේ ප්‍රශ්නෙන් ඉස්සරහට යන්නම්. අපි ටියුට් එකේ තව ප්‍රශ්න ටිකක් බලමු ඉස්සරහට තියෙන. හරි. මේකේ තියරි හරි මම යනවා 23 වෙනි ප්‍රශ්නයට. හරි. 23 වෙනි ප්‍රශ්නෙට ගියාම 23 වෙනි ප්‍රශ්නේ මොකද්ද අහන්නේ බලමු. මම පොඩ්ඩක් ඔය වැඩේ පොඩ්ඩක් දිග්ගස්ස ගත්ත වැඩක් කරේ ඔයාලට දෙයක් කියලා දෙන්න ඕන හින්දා. හරි. 23 ප්‍රශ්නේ. හරි. 23 ප්‍රශ්නෙට ගියාම රූපේ පෙනෙන පරිදි කේශික නලයක් සිරස්ව සීරුවෙන් ද්‍රවයක ගිල්ලොන් ලැබේ. ස්පර්ශ කෝණය කොසයින h සමග වෙනස් වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ. අපි දන්න දේ මොකද්ද පුතේ? අපි දන්න දේ තමයි ඩෙල්ටා p කියලා කියන්නේ 2ක් t cos θ බෙදීම r කියන එක. ඒ වගේම මම තියරි පන්තියේදී තියරි වීඩියෝ එක ඇතුළෙත් තියරි පන්තිය ඇතුළෙත් මම කියලා දීලා තියෙනවා කේශික නලයේ ගිල්ලගෙන යනකොට කෝණය එන්න වැඩි වෙනවා. ඒකට හේතුව තරල කඳට අදාළ උපරිම උසක් තියෙනවා. උපරිම උසක් තියෙද්දි θ බිඳුවයි. නමුත්
කේශික නලය මට ගිල්ලගෙන එන්න පුළුවන් උපරිම උස දක්වා සෙට් වෙනකන්. තවත් ගිල්ලනකොට වෙන්නේ ද්‍රව මාවකය හරි කෝණය වැඩි කරගන්න එක ස්පර්ශ කෝණය. එතකොට මේ ඩෙල්ටා P කියලා කියන්නේ මොකද්ද පුතේ? H rho G කියලා මං කිව්වා. මෙතනින් එනවා දෙකක් T cos θ වෙදීම R කියලා. පුතේ මේක නියත වෙනකොට අපි වෙනස් කරන්නේ H හරි අනුලෝමව වෙනස් වෙන්නේ cos θ කියලා අපි ඔන්න ඉගෙන ගත්තා තියරි කොටසකින්. මතකයි නම්. ඔවුනේ හරි එසේනම් දැන් H වෙනස් වෙනකොට cos θ වෙනස් වන්නේ කෙසේද? ආන් තියෙනවා පුටපටය. කොහොමද? පුතේ අනුලෝමයි. එහෙනම් H සමග අනුලෝම ආකාරයෙන් ප්‍රස්ථාරයක් තියෙන්නේ 4 වන පිළිතුරේය. ඔව්ද නැද්ද? හරි 4 වන පිළිතුරේ අපිට ඒක නියතව තියෙනවා. නමුත් අපි කතා කරන එකට හාත්පසම වෙනස් කතාවක් තමයි උතන තියෙන්නේ. අපි කතා කරේ උඩ ඉඳන් අඩු කරගෙන එන්න එකනේ. මෙතන තියෙන මොකක්ද? බිඳුවේ ඉඳන් වැඩි කරගෙන යන එක. බිඳුවේ ඉඳන් වැඩි කරගෙන යනකොට මොකක්ද වෙන්නේ? ආන් හොඳට අහගන්න. බිඳුවේ ඉඳන් වැඩි කරගෙන යනකොට ලොකු කෝණයක තිබිලා වුනේ හරි θ ලොකු කෝණයක්. θ 90යි කියන්නේ cos θ කොච්චරක්ද? θ 90යි කියන්නේ cos θ කොච්චරක්ද? cos θ නම් බිඳුවක්. ඔව්නේ cos 90 කියන්නේ බිඳුවයිනේ. හරි එහෙනම් h බිඳුවේ ඉඳන් පටන් ගන්නකොට cos θත් බිඳුවේ ඉඳන් පටන් ගන්නවා. බිඳුවේ ඉඳන් පටන්ගෙන වැඩි වේගෙන යනවා. හරි වැඩි වේගෙන ගිහිල්ලා ඔන්න එක මොහොතක් එනවා මොනවද? අර උපරිම උස රඳා පවතින. කියන්නේ θ බිඳුව වෙන. θ බිඳුව වෙන cos බිඳුව කියන්නේ කීයද? 1යි. හරි. එහෙනම් උපරිම උසක් තිබේ ඒ වෙලාවේ එමමය. තවදුරටත් ඒ නලය උස්සවුවට h උස වෙනස් වන්නේ නැත. එය එලෙසමය. ඔවුනේ. එහෙනම් වතුර මට්ටම මොකද වෙන්නේ? h එක්ක වැඩි වේගන යනකොට cos θත් වැඩි වේගන යනවා. තවදුරටත් උස්සවුවයි කියලා h උස අපිට වැඩක් වෙන්නේ නැහැ. හේතුව cos θ වල අගය වෙනස් වෙන්නේ නැත. එහෙනම් උත්තරේ 1 කියලා ගැහුවා නම් හරි කියලා මං කිව්වා. නමුත් මේ ගානේ හැටියට මට තව උත්තරයක් තියෙනවා. ඔය කියන කතාවටත් වඩා h උස්සවුවා නම් නිවැරදිව පිළිතුර වෙන්නේ පිළිතුර අංක 1. ඒකට හේතුව තමයි පුතේ මම h තව දුරටත් වැඩි කරන් ගියාට θට ගන්න පුළුවන් උපරිම අගය බිඳුව ඊට වඩා වෙනස් වෙන්නේ නැහැ. එවිට cos θ 1ක් වෙනවා. ඒ හින්දා මතක තියාගන්න. නලයක් හරි මෙහෙම කෝණයක් සහිතව පටන්ගෙන හරි මේ නලය උස්සගෙන යන්න මොකද වෙන්නේ? මේ ද්‍රව මට්ටමින් ඇති කරන එක හරියටම θ බිඳුවක් වෙනවා. හරි බිඳුවක් වෙන අවස්ථාවෙන් පස්සේ මොකද වෙන්නේ? දිගටම නියතව තියෙනවා. එහෙනම් 4 පිළිතුර සත්‍යයි. ගානේ කිව්වනම් හරියටම θ 90 වෙන θ බිඳුව වෙනකොට එහෙම නැත්නම් යන්න පුළුවන් උපරිමය වෙනකොට කියලා උත්තරේ 4. නමුත් මේක කියන්නේ යන්න පුළුවන් උපරිමය කියලා. මේක කියන්නේ h උස සමග කියලා. එහෙනම් h උස වෙනස් වෙගෙන යනකොට මොකද වෙන්නේ? අනේ මේ කතන්දරේ ලස්සනට යම් කිසි නිශ්චිත උසකට එවිලා මේක නවතිනවා. θ බිඳුව අවස්ථාවේ. තවත් h වැඩි කරගෙන යන්න අනේ පුතේ වැඩ කරගෙන ගියාට cos θ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ අංක 1 නිවැරදිවම පිළිතුර බවට පත් වෙනවා. පැහැදිලිද නැද්ද? හරිද නැද්ද? හරනේ. හරි. එලකිරි අපි 23 වෙනි ප්‍රශ්නෙටත් ඔන්න පුතේ උත්තරේ දුන්නා වෙනවා. හරි. ඊට පස්සේ දැන් මෙතන අපි කරා වගේ බහුවර්ණ තියෙන හින්දා හරි මම නිකන් ඔය ප්‍රස්ථාරික වගේ වැඩේකට පොඩ්ඩක් යනවා. හරි ප්‍රස්ථාරික වගේ වැඩකට පොඩ්ඩක් යනවා කියන්නේ මම යනවා 29 වෙනි බහුවර්ණෙට. හරි 29 වෙනි බහුවර්ණයට ගියාම හරි දැන් මම ඒක අඳින්නේ නැහැ. මම ඒක කියන්නම්. හරි කියාගෙන යන්. එතකොට අපිට හරි පිළිතුර මෙතනින් සෙට් වෙනවා අනිවාර්යෙන්ම. හරි එහෙනම් මීටරෙන් අපි ඒක බලාගෙන යන්. හරි මොනවද හරි පිළිතුරක් ගන්න පුළුවන් තැනක් එන්නේ කියලා. මෙතන කියනවා පුතේ රූපයේ පෙන්වා ඇති පරිදි සිරස් කේශික නලයක් තුල ජල කඳක් සිරකොට ඇත. හරි OY ඔස්සේ පීඩනය P විචලනය වන අයුරු වඩාත් හොඳින් නිරූපණය වන්නේ. බලන්න පුතේ එතන පල්ලෙහාට යන්නේ O ඉඳන් Aට එනවා, A ඉඳන් Bට යනවා, B ඉඳන් Yට යනවා. අවුනේ. හරි. A ගාවට එන්නකෝ. A ගාවට ආපුවම මොකක්ද තියෙන්නේ? වක්‍රයක් පල්ලෙහාට. වක්‍රයක් පල්ලෙහාට කියන උඩ පීඩනය වැඩි, යට පීඩනය අඩුයි. ඔන්න පුතේ මං O වල ඉඳන් A හරහා යටට පයින්නකොට y ගෝලයට වඩා අඩු පීඩනයකට ෂණිකව පාත් වෙනවා. එහෙනම් සුදුසු ප්‍රස්ථාර බලමු අපි. 1 සුදුසුයි, 2 සුදුසුයි, 3 වැරදි. හරි 4ත් වැරදි, 5ත් වැරදි. එහෙනම් අනිවාර්යයෙන්ම මට එන උත්තරේ
එක හෝ දෙක ප්‍රස්ථාර වෙන්න ඕනේ. ඇයි ඒ ෂණික පීඩනය අඩු වුණා. නමුත් ඒවල ඉඳන් බීට යද්දි පුතේ නැවතත් මොකද වෙන්නේ? ද්‍රව කුට්ටියක් එකතු වෙන හින්දා ද්‍රව කුට්ටියෙන් HOG එකක් එන හින්දා පීඩනය එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි වැඩි වෙනකොට අනිවාර්යෙන් ඒවල ඉඳන් බීට යනකොට පීඩනය ටිකක් වැඩි වෙලා තියෙන්න ඕනේ ඊට වඩා. ඕකෙන් ගත්ත ගමන් 1යි 2යි වෙන් කරපු ගමන් එක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. එතනින් එහාට බලන්න ඕනේ නැත. හරි එහෙනම් පිළිතුර 29ට පිළිතුර අංක 1 බවට පත් වෙනවා. ඔන්න ප්‍රස්ථාරික නිරූපණයක් කොහෙද හරි බහුවර්ණයකට වගේ අහලා තිබ්බොත් අපිට ඒ ප්‍රශ්නය වඩාත් සුදුසුයි මේ ගැටලුව විසඳන්න. හරි ඊට පස්සේ ටිකක් ලස්සන එකක් තියෙනවා බහුවර්ණ අංක 34 8 වෙනි පිටුවේ තියෙන. හරි බහුවර්ණ අංක 34 8 වෙනි පිටුවේ තියෙන එක අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි පුතේ අපිට ලස්සන එකක් තියෙනවා 34 වෙනි බහුවර්ණේ සබම් බුබුලු දෙක තියෙනවලු බුබුලු දෙකක් තියෙනවලු ජොයින් වෙලා හරි අරයන් A හා B වෙන බුබුලු දෙකේ අතුරු මුහුණතේ වක්‍රතා අරය කොච්චරක්ද කියලා අහනවා. හරි ඔත්ත සීකල්පනාවෙන් හදමු නියම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි මෙන්න තියෙනවා එකක් අපිට පේනවා සිම්පල් A විශාලයි කියලා කාට වඩාද B ට වඩා. හරි එහෙනම් මෙන්න තියෙනවා A හරි මෙන්න තියෙනවා B. ඔහොම එකක් නේ දැන් එන්නේ එනවනම්. හරි එතකොට දැන් හොඳ සිහියෙන් අහගන්න ඈ. හරි හොඳ සිහියෙන් අහගන්න. අහගන්නකොට මෙතෙන්දි පුතේ මේ තියෙන්නේ මෙයාගෙන් හැදෙන වෘත්තය. කවුද? B ගෙන් හැදෙන වෘත්තය. හරිනේ. මේ තියෙන්නේ A ගෙන් හැදෙන වෘත්තය. අවුනේ. තියෙන්නේ A ගෙන් හැදෙන වෘත්තය. හරිනේ. හොඳ සිහියෙන් අහගන්න ඕනේ ඈ. හා. දැන් පුතේ මෙයාගේ අරය A. අවුනේ. මෙයාගේ අරය කොච්චරක්ද B. දැන් අපි දන්නවා මෙයාගේ ඇතුලේ යම් කිසි පීඩනයක් තියෙනවා P1යි කියලා. මෙයා ඇතුලේ යම් කිසි පීඩනයක් තියෙනවා P2යි කියලා. එළිය තියෙන්නේත් වායුගෝලීය පීඩනය මේ පැත්තේ එළිය තියෙන්නේත් වායුගෝලීය පීඩනය. අපි දන්නවා ඩෙල්ටා P බුබුලක් කරහා පීඩනාන්තරය ලියද්දී හොඳටම 4ක් T බෙදීම R තමයි කතන්දරේ. එතකොට පුතේ චූටි බුබුලය අරය අඩු හින්දා ඇත්තටම චූටි බුබුලේ තමයි මොකද්ද පීඩනාන්තරය වැඩිම. එහෙනම් මේ ලොකු බුබුලක් තිබ්බට මේ දෙන්නගේ මෙයාගෙත් මැද ෆ්ලැට් නෑ. මැද මෙන්න මේ වගේ එකක් හැදෙනවා. අවුනේ මේ පැත්තේ පීඩනය වැඩි හින්දා මැද හැදෙනවා මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක්. ඔන්න අතුරු මුහුණත. හරි ඔන්න අතුරු මුහුණත. ඔන්න මේ අතුරු මුහුණතෙන් හදන තඩි වෘත්තය. ඕම් පුතේ කතන්දරේ. ඔන්න කතන්දරේ. ඕන් එකකින් හැදෙන එක. හරිද නැද්ද සීන් එක? හරිනේ. හරි. දැන් එහෙනම් ඔයා හදන්න ඕනේ මෙන්න මෙයාගේ අරය හොයාගන්න. මොකද්ද? R dash. හරි. එහෙනම් සෙල්ලම පටන් ගන්නයි තියෙන්නේ. ඒකට ගන්න බුබුලක් කරහා මොකද්ද? පීඩන අන්තරය. අපි එහෙනම් සෙල්ලම පටන් ගමු. පටන් ගන්නවා මම ඉස්සරහම P1යි P නෝට් හරහා ලියනවා. P1 රින P නෝට් කියන්නේ මොකද්ද පුතේ? 4ක් T බෙදීම සිම්පල් A එයාගේ අරය. මං චූටි එකට ලියනවා P2යි P නෝටුයි. මොකද්ද? මට එතනින් ලියා ගන්න පුළුවන් P2 රින P නෝට් කියන්නේ 4ක් T බෙදීම සිම්පල් B. දැන් හොඳ ලස්සනයි. මොකද්ද? පුතේ මේක ඇතුලේ තියෙන පීඩනය P1යි. මේ ලොකු එක ඇතුලේ. මේක ඇතුලේ තියෙන පීඩනය කොච්චරද? P2යි. එහෙනම් මේ අතුරු මුහුණ තරහා පීඩනාන්තරය කොච්චරද? P1 මේ පැත්තේ P2. එහෙනම් P2 රින P1 කියන්නේ මොකද්ද පුතේ? 4ක් T බෙදීම කොච්චරක්ද? R dash. හරිද සීන් එක? හරිද සීන් එක? ඔව් සීන් එක හරි පුතේ. හරි එහෙනම් මෙන්න තියෙනවා එක සමීකරණය මෙන්න තියෙනවා දෙක සමීකරණය මෙන්න තියෙනවා තුන සමීකරණය. ඔයාට පුළුවන් ලස්සන සෙල්ලමක් දාන්න. මොකක්ද දාන සෙල්ලම? පුතේ මට පේනවා මම මේකෙන් මේක අඩු කරගත්තොත් දෙකෙන් එක අඩු කරගත්තොත් ඒක සමානයි කියලා කාටද? 3ට. හරි එහෙනම් මෙතනින් මේක අඩු කරපුවම P නෝට් P නෝට් කැපෙනවා. P2 කරන P එකක් එනවා. එතනින් එනවා 4ක් T පොදුවේ ගත්තාම 1 බෙදීම B රින 1 බෙදීම A සමානයි. එහා පැත්තෙන් එනවා පුතේ 4ක් T බෙදීම මොකද්ද? R dash. 4යි T ට 4යි T සුළු වෙනවා. මෙතනින් R dash ට උත්තරයක් එනවා 1යට B රින 1යට A කියලා. හරි. ඔන්න පුතේ කතන්දරය 1යට B රින 1යට A. එහෙනම්
සමවෙන්න R dash නේ 1යට R dash හරි 1යට R dash එහෙනම් R dash කියන්නේ AB බෙදීම මොකද්ද පුතේ A ඍණ B උත්තරේ තියෙනවා උත්තරේ අංක 4 හැටියට 34 වෙනි ගානට මේක ලස්සන ගානක් හරි ඇතුලේ පීඩන මේ දෙපැත්තේ පීඩන අන්තර දෙකෙන් ඇතුලේ පීඩන අතර අන්තරය තමයි ලොකු ගෝලයේ පීඩනය කියලා කියන්නේ. එහෙනම් ඔන්න අපි පෘෂ්ටිඝාතය හා සම්බන්ධ ටිකක් ලස්සන ගණන් ටිකක් මෙතනින් සාකච්ඡා කරලා ඉවර කරා. ඊට පස්සේ මම මෙතන දිගටම දාලා තියෙන පුතේ විභාග ගැටලු සෙට් එකක්. ඔව්නේ විභාග ගැටලු සෙට් එකට අදාළ ඩිස්කෂන් සෙට් එකක් තියෙනවා නම්බර් 0 TV YouTube channel එකේ ජේකබ් සර් කරපු සහ මම කරපු. හරි. ඉතින් මං ඒ ටික ඔයාලට දාන්නම්. ඔයාලා බලන්න අනිවාර්යෙන්. හරි. බලපුවාම මේක තක්කෙටම හොඳටම සෙට් වෙනවා. හැබැයි ඔයාලා try කරන්න මම තව ගණන් කිහිපයක් මේකේ කියන්නම්. මෙන්න මේ ගණන් ටික try කරන්න අනිවාර්යෙන් ගෙදෙද්දී මේ වටි කරගත්තොත්. හරි. මෙන්න මේ ගණන් ටික කරන්නකෝ. හරි. ඔය 17 වෙනි පිටුවේ තියෙනවා 8 වෙනි මිශ්‍ර අභ්‍යාස ගාන. 17 පිටුවේ තියෙනවා 8 වෙනි මිශ්‍ර අභ්‍යාස ගාන. හරි. ඊට පස්සේ 16 වෙනි පිටුවේ තියෙනවා 6 වෙනි මිශ්‍ර අභ්‍යාස ගාන. හරි. අපි 6 වෙනි මිශ්‍ර අභ්‍යාස ගාන කරමු බලන්න. මොකක්ද කියලා බලන්නත් එක්ක. හරි. හරි. මම යනවා 16 වෙනි පිටුවේ 6 වෙනි මිශ්‍ර අභ්‍යාස ගානට. හරි. 16 වෙනි පිටුවේ 6 වෙනි මිශ්‍ර අභ්‍යාස ගානට. හරි. පුතේ අපිට කියනවා සමතල පතුලක් සහිත බාල්දියක පතුලේ අරය 0.1 මිලිමීටර කුඩා වෘත්තාකාර සිදුරක් ඇත. බාල්දියේ සෙන්ටිමීටර් 5ක් උසකට ඝනත්වය 8000 කිලෝග්‍රෑම් ඝන මීටරයට හා පෘෂ්ඨකාන්තිය මෙච්චරක් වන තෙල් වර්ගයක් අන්තර්ගතව ඇත. සිදුරෙන් තෙල් ඉවතට නොගලන බව පෙන්වන්න. අපි බලමු. පුතේ මෙන්න තියෙනවා බාල්දියක්. මෙන්න තියෙනවා සිදුරක්. සිදුරෙන් එළියට යන්න නම් වෙන්න පුළුවන් අවසාන අවස්ථාව මෙන්න මේක. අවුනේ මෙතන R කියලා එකක් තියෙනවා. ඇතුලෙන් පීඩනයක් තියෙනවා H උසකට තරලයක් පුරවලා තියෙන හින්දා. හරි. අපි රෝ කියලා හිතමු. හරි. එතකොට මෙතන R කියලා අරයක් තියෙන හින්දා අපි දන්නවා ඩෙල්ටා P කියන්නේ මෙතනින් මොකද්ද? දෙකක් T බෙදීම R. ඇයි ඒ ද්‍රව බිඳුවක් දැන් එන්නේ සබම් බුබුලක් එහෙම නෙදී. හරි. එහෙනම් දෙකක් T බෙදීම R තමයි පීඩනාන්තරය ඇතුලේ එළියේ. පුතේ ඇතුලේ එළියේ පීඩනාන්තරය ගත්තාම මෙතන තියෙන වායුගෝලීය පීඩනය කියලා හිතන්නකෝ. එතකොට තියෙන P නෝට් ධන මෙතන යනකොට H රෝ G. ආයෙත් මෙතනින් එළියට යනකොට P නෝට් නේ තියෙන්නේ. එහෙනම් මෙතන අතර පීඩනාන්තරය කියන්නේ ඇත්තටම මොකද්ද පුතේ? H රෝ G සමානයි දෙකක් T බෙදීම R. දැන් අපිට සෙල්ලම බලන්න තියෙන්නේ. මොකද්ද සෙල්ලම පුතේ? හරි. සෙල්ලම තමයි මෙතනින් අපිට සිදුරෙන් තෙල් ඉවතට නොගලන බව පෙන්වන්නලු. හරි. නොගලන බව පෙන්වන්න නම් කරන්න තියෙන එකම දේ තමයි හරි බාල්දිය සෙන්ටිමීටර් 5ක් උසකටනේ දාලා තියෙන්නේ. 5 උස මදි කියලා පෙන්න ගත්තා නම් අපි මේ වැඩේ දිනුවා වෙනවා. එහෙනම් අපිට පෘෂ්ඨඝාතය දීලා තියෙනවා බලමුකෝ 2යි. T පෘෂ්ඨඝාතය කියන්නේ 0.03යි. මම ඒකක දාන්නේ නැහැ ආදේශ කරන්න ඕනේ. R තියෙන්නේ 0.1 මිලිමීටර්. හරි 0.1යි 10 ඍණ 3යි. හරිනේ. H හොයමු. හරි රෝ දීලා තියෙනවා 8000ක්. හරි G දීලා තියෙනවා 10යි කියලා. හරි දැන් සුළු කරමුකෝ. මොකද වෙන්නේ? මෙතනින් දශම ස්ථාන පන්න ගන්නත් පුළුවන් නේ. මට පේනවා දෙකෙන් සුළු වෙනවා. දෙවතක් 4යි. 4000යි. හරි. එතකොට මෙතනින් එනවා දශම 3 බෙදීම 1යි 10 ඍණ 4යි. මෙතනින් එනවා 4යි 10යි 4ක්. අවුනේ පුතේ 10 4ට 10 4 සුළු වෙනවා. එතකොට එනවා මෙතනින් මම පොඩ්ඩක් ගන්නම් 3 බෙදීම 4යි 10 ඍණ එකක් නේ තියෙන්නේ මීටර්. අවුනේ H ට උත්තරේ. හරි එහෙනම් H ට උත්තරයක් එනවා පුතේ 3න් 4ක් කියන්නේ 0.75යි. හරි එතකොට 0.075යි මීටර්. පුතේ සෙන්ටිමීටර් නම් 7.5යි සෙන්ටිමීටර්. හරි වැඩි. මොකද්ද? දැන් උත්තරේ පෙන්නලා ඉවරයි. මොකද්ද? අපිට මේකෙන් මේ අවසාන මොහොත මෙතනින් එහාට ඒ කියන්නේ දැන් මේ වෙලාවේ තියෙන්නේ T හරියටම ලම්බකව මෙතන පෘෂ්ඨිකාතතියෙන් ඇති කරන බලය හරියටම ලම්බකව තින්නේ. හරි. එතකොට මේක තමයි අර්ධ වෘත්තාකාර වෙනකොට තමයි ඒ කියන්නේ සිදුරේ අරයට ද්‍රවමාවකයේ අරයත් සමාන වෙනකොට තමයි
දරන්න පුළුවන් උපරිම අවස්ථාව තියෙන්නේ. හරි. එතකොට මේ වෙලාවේ දැන් මං එහෙම හදාගෙන ගාන හදපුවාම උස ඕනේ 7.5 සෙන්ටිමීටර් ප්‍රමාණයක්. අන්න වැඩි. අපිට මේ බාල්දියේ දාලා තියෙන්නේ සෙන්ටිමීටර් 5ක් උසටලු. එහෙනම් ඕනේ කොච්චරක් දාවම 7.5ක්. දැන් ඔයාලට කියන්න පුළුවන් බඳුනේ පුරවා ඇත්තේ සෙන්ටිමීටර් 5ක් උසටය. නමුත් අවම වශයෙන් සෙන්ටිමීටර් 7.5ක් අවශ්‍ය වේ. එම නිසා කාන්දු නොවේ. හරි. එහින්දා සිදුරක් තියෙන භාජනයකට තරලයක් දැම්ම පමාවට තරලයක් ඒකෙන් එළියට එන්න පටන් ගන්නෙ නෑ. යම් කිසි උසක් අවශ්‍යයි පුතේ මොනවා වෙන්නද? එළියට තරලයක් එන්න. පැහැදිලිදෝ? බලමු තව මොනවද අහන්නේ කියලා ඒ ගාන ඇතුලේ. දැන් මේ භාජනයේ තෙල් ඉවත් කර එය සිරස්ව පහළට ජලය තල්ලු කරන විට සිදුර තුලින් ජලය බාල්දියට ගලා යාමට පටන් ගන්නේ කුමන ගැඹුරකදීද? සුපිරි. හරි. මේකේ ඊළඟ පාර්ට් එකත් එතනම අහලා වැඩේ කොට දාන්න පුළුවන්. දැන් මොකද්ද කරන්නේ? අපි පුංචි කාලේ කරනවා සිදුරක් තියෙන ඔය භාජනයක් හරි මොකක් හරි එකක් සිදුරක් හදලා හරි අපි වතුරට තියලා තද කරනවා වතුර මල් බලන්න ඕනේ හින්දා. ඔව්නේ. වතුර මල් බලනවා කියන්නේ මොකද්ද? මෙතනින් බුබුලු දදා වතුර එළියට ඇතුළට එන හැටි බලන්න ඕනේ හින්දා. අන්න පුතේ දැන් වැඩේ. දැන් මෙන්න මං ගිල්ලුවා. මං ගිල්ලුවා යම් කිසි උසකට. දැන් ගිල්ලපුවාම බෝලේ හැදෙන්නේ අනික් පැත්තට යන්න දෙන්නේ නැතුව පෘෂ්ටිකාත්‍ය ඇති වෙන්නේ සිරස්ව පහළට. ඔව්නේ. මෙතන තියෙනවා නමුත් මොකද්ද? අරය. R. ඔව් නේදෝ? ඔව්නේ. හරි. දැන් ජල භාජනයකනේ ගිල්ලනවා කියන්නේ. එහෙනම් ආයෙත් මොකද්ද පුතේ කතන්දරේ? ආයෙත් මෙන්න මෙතන තිබ්බ කතන්දරේමයි. මොකද්ද? ඩෙල්ටා P සමානයි බුබුලක් ඇති වෙන්නේ 2ක් T බෙදීම R. හරි. දැන් පුතේ ඩෙල්ටා P කියන්නේ නැවතත් HROG එලියෙන් අරගෙන දාලා බැලුවොත් මේ පදේමයි එන්නේ. හරි. එතකොට 2ක් T බෙදීම R දැන් H හොයන්න ඕනේ. කොච්චරද පුතේ? 2ක් T බෙදීම R රෝ G වෙනවා. ඔව්නේ. ඕකනේ කතන්දරේ. හරි. දැන් ආදේශ කිරිල්ලක් තියෙන්නේ. ආදේශ කරමුද? ආදේශ කරමු. කීයක් තියෙන්නේ? ජලයේ පෘෂ්ටිඝාතය 0.075යි. 0.075යි. ඔව්නේ. බෙදීම R කියන්නේ පුතේ 0.1යිනේ තාම. ඒ කියන්නේ 1.10 ඍණ 4යි. රෝ කියන්නේ 10.3යිනේ ජලයේ ඝනත්වය. හරි. G කියන්නේ තව 10ක්. 10.4යි. එහෙනම් මෙතනින් ඕනේ පුතේ සුළු කරපුවාම 10.4 නම් සුළු වෙනවා 2යි. මෙතන තියෙන්නේ මීටර්. එතකොට සෙන්ටිමීටර් නම් 7.5 2ක් 15යි. එහෙනම් 15යි සෙන්ටිමීටර් ප්‍රමාණයක් මොකක් කරන්න ඕනද? භාජනයේ ගිල්ලන්න ඕනේ. ඔය චූටි සිදුර තියෙන භාජනයේ සෙන්ටිමීටර් 15ක් පල්ලෙහාට තද කරපුවාම තමයි මොනවද වෙන්නේ? වතුර ඇවිල්ලා උතුරලා යන්නේ. හරි. එහෙම නැතුව වතුර ඇතුළට පිරෙන්නේ නැත. පැහැදිලිදෝ නැද්දෝ? හරිදෝ නැද්දෝ? හරිනේ. එහෙනම් ලස්සන ගානක් ඔන්න පීඩන අන්තරයෙන් තියෙන 6 වෙනි මිශ්‍ර අභ්‍යාස ගාන අපි කරා. හරි. ඔයා try කරන්න 7 වෙනි මිශ්‍ර අභ්‍යාස ගානයි 8 වෙනි මිශ්‍ර අභ්‍යාස ගානයි. මේ ගණන් දෙක ටිකක් ලස්සන ප්‍රමාණයේ මිශ්‍ර අභ්‍යාස ගණන් දෙකක්. හරි. ඒක try කරලා ඉවරලා pass paper ටික කරොත් හොඳටම ඇති වෙයි මේ අවුරුද්දේ ඔයාලට පෘෂ්ටිකාත්‍ය දුෂ්‍රාවිතාව කලවම කරගන්න. දැන් මම channel එකේ කලින් කරලා දාලා තියෙන දුෂ්‍රාවිතාව ගණන් ටික ඔන්න අද කරලා දැම්මා පෘෂ්ටික ආතතිය ගණන් ටික මේ ටික බලන්න. දැන් මම ඔයාලට pass paper list එක දාන්නම්. ඒ list එකේ විශේෂ ගණන් ටික බලාගත්තාම සාමාන්‍යයෙන් 2010න් පස්සේ ගණන් ටික බලාගත්තාම ප්‍රමාණවත් වෙයි මේ ටියුට් එක ගොඩ දාගන්න. හරි. එහෙනම් මේ විදිහටම අපි ඉස්සරහ දවසක හම්බ වෙමු. ඊළඟට අපිට තියෙන පදාර්ථය හා විකිරණයේ ගැටලු සාකච්ඡාව. පදාර්ථය හා විකිරණයේ ගැටලු සාකච්ඡාව ළඟදීම එනවා තව සතියක්. ඊළඟ මේ සතිය නෙවෙයි ඊට පස්සේ සතිය අපිට පදාර්ථය හා විකිරණය ගැටලු සාකච්ඡාව ලැබෙනවා. හරිද නැද්දෝ? හරිනේ. හරි. එහෙනම් බලන්න මේ ටික. මම හිතලා තේරුණා කියලා. අපිත් එක්ක එකතු වෙන්න ෆුල් පේපර් සාකච්ඡාවක් යනවා. ඒත් එක්කම 27 28 කට්ටියටත් ප්‍රශ්න සාකච්ඡාවක් යනවා. හරි. ඉදිරි අවුරුදුලත් මේ සාකච්ඡාව සිද්ධ වෙනවා. වැඩිදුර තොරතුරු ඕනේ අය මේකට සම්බන්ධ වෙන්න. හරි. මෙන්න තියෙනවා නම්බර එක. ඔයාලට WhatsApp message එකක් දාලා මේකෙන් විස්තර අහගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ෆ්‍රී පේපර්ස් වගේක් යනවා එක එක අවුරුදු වල කට්ටියට. හරි. එකතු වෙන්න අපිත් එක්ක. ජය වේවා එහෙනම්. විභාග කොට දාමු. ගිහින් එන්න. ඔයාලට සුබ දවසක් වේවා.